කාලයක් හොඳින් කරනවා අපි එහෙම වෙන්න විදියක් නැහැ. ඔව්. ඉතින් අනේ ඉතින් ඒක කරාට පස්සේ උන් හිටියනොත් නැති වෙනවා. තියෙන්නේ මුදල් එනවා යන්නේ මුදල් ඉතුරු වෙන්නේ නැහනේ. ඕ බහිරව දෝෂයක්. කොර බහිරව පූජාවක් තිබ්බම හරි කියලා. බහිරවයක් ගිලිනවා සල්ලි. ඔව් බහිරව සල්ලි ගිලිනවා. ඔව්. හරිද? මෙතනින් ගලව ගන්න තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මේ වැඩසටහන කරන්නේ අර. මට ඕන මිනිස්සු බුද්ධිමත් තාර්කික ලක්ෂ ගණක් විඳන් කරලා ඇන ගන්නවට වඩා හොඳ නැද්ද අරුණි මේ රුපියල් 10ක් 15ක් විඳන් කරලා ගොඩ යන එක. මේ අපි කියනවා තව ගස් ගෙඩි ගත වගේ එනවා ඒක නැති වෙලා යනවා අරුණි දැන් මේවත් එක්ක අපි ගණන් ගන්නෙ නැහැ. හැබැයි එන්න ගෙදර පවුල් ඇතුලේ අසමගිය ඇති වෙනවා. විරසක වීම තියෙනවානේ. 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්නවා 5 දෙනා පස්සේ තියා. එක්කෙනෙක්වත් කියන දේ එක්කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. හරි ප්‍රශ්න. ඊට පස්සේ ආර්ථිකය තියෙනවා නම් අපි කියමු හම්බ කරන මම්මාවත් හිර වෙනවා. ඊට පස්සේ ව්‍යාපාර කරන කට්ටියගෙන ව්‍යාපාරවල අඩාල වීම ඇති වෙනවා. හරිද? ව්‍යාපාරය එන්නෙම නැති එක නැත්තරම නැති වෙනවා. ඊට පස්සේ ලෙඩ රෝග ඇති වෙනවා. ඊට පස්සේ එක්ක ඔය හතරෙන් එකක් වෙනවා. එහෙම නැත්නම් ඔය හතරම වෙනවා. එක්ක ඔය හතරෙන් එකක් දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන්. එතකොට අපි ඊළඟ පීවර තමයි අපි යනවා දැන් මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ගස් දොස්තර කෙනෙක් හොයාගෙන මා වෙන්න මට මේ වචනේ කියන්න වෙනවා මොකද හේතුව මේ ගොඩක් ඉන්නේ ඒගොල්ලෝනේ. එතකොට ගියාට පස්සේ ඒගොල්ලෝ දන්නේ මේ හැමදාම දාන එකම අර මොකක්ද ඒකට කියන්නේ එකම සින්දුව රෙකෝඩ් එක තමයි දාන්නේ. එකම තැටිය. එකම තැටිය අන්න හරි. නිවැරදිම වචනේ අරුණි. ඉතින් මේ එකම තැටිය දානවා ගියා නෑ හැමෝටම දාන්නේ ඒකනේ. ව්‍යාපාරයක් නම් කියනවා ඔයාගේ ව්‍යාපාරයට අකමැති තව ව්‍යාපාර කරන කෙනෙක් කරලා තියෙනවා මේක තමයි ප්‍රශ්නේ මේකට මේක මෙච්චර ගාණක් යනවා මේක කපන්න ඕනේ කියලා. ලේසිම දේ. ලේසිම දේනේ. ඉතින් අරයත් හිතනවා ඇත්ත තමයි මෙච්චර කාලයක් හොඳින් කරනවා අපි එහෙම වෙන්න විදියක් නැහැ. ඉතින් අනේ ඉතින් ඒක කරාට පස්සේ උන් හිටියනොත් නැති වෙනවා. දැන් උන් හිටියනොත් නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න අන්තිමට වැඩේ ඔක්කොම වෙලා යන්නේම නැති වුණාම ඔන්න හොයාගෙන ගිහිල්ලා අදාළ හරි දොස්තර හම්බ වෙනවා. එතකොට අර වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. හරි. හැබැයි ඉතින් බොහොම අමාරුවෙන් මේ මිනිස්සේ ඒක ගොඩ දාලා දෙනවා. පැහැදිලිද මේ කතන්දරේ? එතකොට අරුණි හැබැයි එතකොට අර සියලුම දේ නැති කරගෙන තමයි එන්නේ. සියල්ල නැතිලා ඉවරයි. ආයේ නැත්තරම නැතිලා ඉවරයි. නට්ටම් කියන්නේ වචනේ. ඕක වෙලා ඉවරයි අරුණි. ඉතින් දැන් මේ මට්ටමට යන්නේ නැතුව දැන් සමහරක් අය කියනවා ගියාට පස්සේ කෙලිම බහිරව දෝෂයක් තියෙන මුදල් එනවා යන්නේ මුදල් ඉතුරු වෙන්නේ නැහනේ. ඕ බහිරව දෝෂයක්. කොර බහිරව පූජාවක් තිබ්බම හරි කියලා. බහිරවයක් ගිලිනවා සල්ලි. ඔව් බහිරව සල්ලි ගිලිනවා. ඔව්. හරිද? දැන් කට්ටිය කියනවානේ බහිරවය කියන්නේ බඩ මහත කළු මිටි කෙනෙක් කියලා. ඔව්. හරිද? ඒ ඔය බහිරවය කියන්නේ හේතුව තමයි ඒ වගේ රූපයක් පෙන්වන්න හේතුව තමයි ඔය චෛත්‍යවල තියෙනවා අරුණි වාමන රූප. දැන් මේගොල්ලන්ට පෙන්වන්න රූපයක් නැති ඉඳ මේගොල්ලෝ කරන වාමන රූපය අර දැකලා තියෙනවනේ හැමෝම. ඔව්. ඕක ගැන කිව්වම හරි ඒ බහිරව තමයි. බහිරව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහිරව කියන්නේ මේ නයි. ඔය සමහර තැන් වලින් අනවශ්‍ය විදියට නිකන් අදිනවා කියනවනේ. ඔව්. එතනින් තැනකින් තව තැනකට ඇදලා යනවා කියනවනේ. ඒක ඇත්ත කතාව. ඒ බුදුදහමෙත් තියෙනවා. බුදුන් දේශනා කරනවා එයා නය තව තැනකට ඇදලා තියෙනවා ඒක. මේක ඇත්ත. එහෙම නැතුව මේ බඩ මහත, ඔළුව මහත, මිටි, කළු අය නෙමෙයි. එහෙම ශරීරයක් ගැන නෙමෙයි. නෑ. එතකොට මම ඇත්තනින්ම අපිට වඩා එහා ගියපු දෙයක් බුදුහාමුදුරුවෝ වහන්සේ කියන්නේ දකින්න කෙනෙක් නේ. ඉතින් ඊට එහා මොකද්ද තව කියන්න තියෙන්නේ? හරි. එතකොට කාරණා දෙකක් තියෙනවා. අපේ ඇත්තෝ ධර්මයේ ගැන ඉගෙනගෙන නැහැ. ඊළඟට ඕන බොරුවකට අහු වෙනවා. මේක තමයි මේ මෙන්න මෙතනට මෙන්න මෙතනින් ගලව ගන්න තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මේ වැඩසටහන කරන්නේ. මට ඕන මිනිස්සු බුද්ධිමත් තාර්කික. එතකොට මේ මිනිස්සු කොහොමද අපි මේක කොහොමද කරන්නේ මොන මට්ටමේද අපි ඉන්න ඕන කියන මට්ටමට මට යම්කිසි මට්ටමකට ගේන්නේ මම මේ මගේ බෑයම. අනිවාර්යයෙන් ඔබතුමා වගේ ජ්‍යොතිෂ වේදිකාවෙන් හරි ප්‍රශ්න කරන්න Tamanට හැකියාවක් තියෙන්න ඕනේ. තියෙන්න ඕන මම කියන්නේ දැන් ආවට පස්සේ මම කියන්නේ ඕනම ප්‍රශ්නයක් වගින් අහන්න මොනවද ඕලන්ට තියෙන ප්‍රශ්න? ඒවට උත්තර තියෙනවා. දැන් මම එතන දෙන්නම්. එතකොට ඔතනින් ඊට පස්සේ කියනවා මේකේ මේ ගෙදර බහිරව පූජාවක් තියන්න ඕන එක අෂ්ට බහිරව. දැන් අෂ්ට කියන්නේ මොකද්ද? 8. එතකොට මේ බහිරව 8 දෙනා මේ ගෙදර ඉන්නවද? හරි. ඔය 8 කැඩෙනවා අරුණ 108කට.
හරි. මේ ආතාල පාතාල කියලා. එතකොට දැන් මේ 108න් කවුද ඉන්නේ? ඉන්න කෙනා හොයා ගන්න ඕන. පැහැදිලිද? එතකොට මේ ඉන්න කෙනා හොයාගෙන ඒගොල්ලෝ දොල ගන්න පුළුවන්, පිදේනි ගන්න පුළුවන්, තටු ගන්න පුළුවන්, පූජා ගන්න පුළුවන් කවුද මොනවද ගන්නෙ? හරි. එතකොට මේ ගන්න කෙනා මොන වගේ දෙයක් ගන්න කෙනෙක්ද දැන්? අරුණීටිය යෝගට් කන්නේ නැත්තම් තව කවුරු හරි හැමදාම යෝගට්ම ගෙනත් දෙනව නම් එක්ක අරුණ දොර වහලා තියෙනවා නැත්තම් ගේන යෝගට් එක ඊළඟ දවසේ ගහනවා. ඕකනේ කතන්දර. ඕකනේ සාමාන්‍ය සිද්ධිය නේද? එතකොට දැන් බහිරවයට ඉල්ලන්නේ දොල දෙන්නේ පූජාව. මොකෝ වෙන්නේ? ගන්නවද නැද්ද? ගන්නෙ නෑ. තවත් කරදර කරනවා. අනේ අර මිනිස්සු තවත් පල්ලෙහාට වැටෙනවා. දැන් එක් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ ජානුසෝන සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා. හරි. මේ එක්තරා പ്രേත කොට්ටාසයක් ඉන්නවා අරුණි. ඒ പ്രേත කොට්ටාසයේ තුල ඔය ඕජස් උරාගෙන බොනවා. ඊළඟට මේ පිරිමි පාර්ශවයේ කාන්තා පාර්ශවයේ පොඩි කුඩා මහලු හැමෝගෙම පිට වෙන අසූචි මේ දේවල් දහඩිය මේ හැම දෙයක්ම ආහාරයට ගන්න කොට්ටාසයක්. හැබැයි මේගොල්ලොන්ට අරුණි කවදාවත් මොකද්ද පින් ගන්න බෑ. හරි මේක මේ ජානසෝන සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා පින් ගන්න බෑ. පව් වැඩි. පින් ගන්න ශක්තියක් නැහැ. එතකොට මේගොල්ලෝ ඉපදිලා අර ගෙදර ඉන්නකොට ඇවිල්ලා പ്രേතයෝ වගේ ඒ ගෙදර මිනිස්සුන්ට හරියන්නේ නැහැ. අන්න අර මං කියපු හතරෙන් එකක් වෙනවක නීලගුඩ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එතකොට මතක තියාගන්න අරුණි ඒකට ඒ දේවල් ඒ ඉන්න උන් අයින් කරන්නේ නැතුව වෙන දේවල් කරලා වැඩක් තියෙනවද? අන්න ඒකයි මං කියන්නේ ගස් දොස්තර හොයන්න යන්න එපා කියලා. පැහැදිලි කතාව මේක. හරිද? එතකොට අපිට තේරුම් ගන්න ඕන. ඔන්න ඔය නිසා තමයි මං කිව්වේ හරි දේ දැනගන්න තමයි දෙහි ගෙඩියක් අරගෙන කරුණා කරලා ඕගොල්ලෝ බෞද්ධ නම් බුදුහාමුදුරන්ගේ බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහෙන් තියන්න ඒ පිළිම ඉස්සරහෙන් තියන්න. ඕගොල්ලෝ කතෝලික නම් ඒතන කොන්ද තියලා තියෙන එතන සුරුම ගාවින් තියන්න. ඕගොල්ලෝ හින්දු නම් එතන ඕගොල්ලෝ පූජා කරන තැනින් දෙහි ගෙඩියක් තියෙන දවස් 7ක් තියෙනකොට දෙහි ගෙඩිය දවස් 7ක් තියෙනකොට අරගොල්ලෝ තියෙන ප්‍රශ්න වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එතකොට තේරුම් ගන්න මෙතන තියෙන්නේ බාහිර දෝෂයක්වත් කවුරුත් කරපු දෙයක් නෙමෙයි. මේ අපේ ගෙදර මල ප්‍රේත ප්‍රාණ ඉන්නවා. ඒගොල්ලෝ නිසා තමයි අපිට ප්‍රශ්න ඇති වෙන්නේ. අන්න අපි බුද්ධිමත්. අපි කාටවත් අහු වෙන්නේ නැහැ. ඔන්නෝක කරලා බලන්න. එතකොට අපි දන්නවා අපිට තියෙන්නේ ආමනුෂ්‍ය දෝෂයක් මිසක් වෙන මොකුත් නෙමෙයි. කවුරුත් කරපු දෙයක් නෙමෙයි. මෙන්න මේ වගේ පුංචි දේවල් තියෙනවා අරුණි අපිට මේව කරලා විරලා අපි ජනතාව බුද්ධිමත් කරන්න. හරි මේ දේවල් කරන්න කියන්නේ බොහොම පොඩි දෙයක් නෙවෙයි. ගෙඩියට මහ ලොකු ගාණක් යන්නේ නැහැ නේ. ඔව්. කරන්න බැරි දෙයක්. ලක්ෂ ගාණක් විදන් කරලා ඇන ගන්නවට වඩා හොඳ නැද්ද අරුණි? මේ රුපියල් 10ක් 15ක් විදන් කරලා ගොඩ යන එක. හරි. දැන් ඕකම තියෙනවනේ වාස්තු විද්‍යාවෙත්. හොඳයි අපි ඒ ගැනත් පැහැදිලි කරගන්න. අත දුරකථන අංකය අපි ඔබට මතක් කරනවා 0760 541 288 0760 541 මැදිරියේ දුරකථන අංකය ඉක්මනින් කතා කරන්න ඔබට අවස්ථාව තියෙන උදේ 10 වෙනකන් සජීව ගෑන් මහත්මයාලව ඔබේ නිවසේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳව මොකක්ද කියන දේ දැනගන්න ඔබට අවස්ථාව තියෙනවා. අපිට මැදිරියට කතා කරොත් 0760 541 288 කියන මැදිරියේ දුරකථන අංකය. හොඳයි. දැන් මේ පුංචි දේවල් කරලා ওই දේවල් ඇතරම මේ ගන්මට සමහර අය කියන්නේ නැහැ. මොකද ඕක කිව්වොත් අර අපි කෙටියෙම කිව්වොත් මේ බිස්නස් නැති වෙනවනේ නේද? ඒ හින්දා ඕවා කියන්නේ අනිවාර්යෙන්ම ළඟට ආවට පස්සේ අර කියනවා වගේ ලොකු දෙයක් කියලා අන්තිමට ලොකු මුදලකුත් තියදන් කළා ප්‍රතිඵලයක් නැතුව අස්රණන මිනිස්සු තමයි ඉන්නේ. හැබැයි එහෙම නෑ. ඔබතුමා හැමදාමත් ඇත්ත කතා කරා මොන පාර්ශ්වවලින් මොන බලපෑම ආවත් ඇත්ත මේකයි සත්‍ය මේකයි කියලා ජනතාවගේ පැත්තේ හිටගත්ත ඒක තමයි වටිනම දේ වෙන්නේ. හොඳයි. වාස්තු විද්‍යාව පැත්තෙන් තමයි ඔබ කතා කරමින් හිටියේ. අපි මම කතාවට බාධා කරනකොට අපි එතනින් ඉදිරියට කරගෙන යමු. දැන් වාස්තු විද්‍යාවෙත් තියෙනවා. දැන් වාස්තු විද්‍යාවේ 4 දෙනෙක් ගියොත් 4 දෙයක් නේ කියන්නේ. ඔව්. හරිද? මේ ඇත්ත කතන්දරේ. මම ගේකට ගියා. අනේ මේ මිනිස්සුන්ගේ මම টয়ලට් එකට වොෂ්රූම් එකට යනකොට මම අහුවා වොෂ්රූම් එකකද ඔන්න ඔතනින් මහත්තයෙක් කිව්වා වොෂ්රූම් එකට ගියාට පස්සේ මම බැලුවා බිත්ති 3ක් නැහැ. තනි බිත්ති අර හයි කරෝ බිත්ති විතරයි තියෙන්නේ. මම අහුවා මෙහෙ එන්න මොනවනේ මේක ඉතුරු බිත්ති 3කෝ කියලා. අනේ මහත්තයෝ 3 දෙනෙක් ඇවිල්ලා බලු මේකත් හොඳ නැහැ ඒකත් හොඳ නැහැ අරකත් හොඳ නැහැ බිත්ති 3 කැඩුවේ කිව්වා. දැන් 4 වෙනි යාව නම් ගිහින් අරකත් කඩනවා. ඉතුරු බිත්තියක් නැහැ. බිත්තියක් නැහැ.
මතක තියාගන්න මේ මිනිස්සුන්ට යන්න වොෂ්රූම් එකක් නැහැ. හොඳයි අපි කතා කරමු සමාවෙන්න පුංචි බාධා කිරීමක් දුරකථන ඇමතුමක් වෙනුවෙන් තමයි මේ බාධා කිරීම සිද්ධ කරන්නේ. චන්ද්‍ර මහත්මිය ආයිබෝවන් සුබ උදෑසනක්. ආයිබෝවන්. හොඳයි කොහෙන්ද ඔබතුමිය සම්බන්ධ වෙන්නේ? මාකන්දරේ. මාකන්දරේ. මොකද්ද ඔබතුමියට දැනගන්න අවශ්‍ය වෙන කාරණාව? නිවස ගැන. හොඳයි නිවස ගැන තමයි දැනගන්න අවශ්‍ය වෙන්නේ. අපි බලමු දුරකථනේ නැදිලා ඉන්න. බලමු ගායන් මහත්මයා කොයි විදිහටද ඔබේ නිවස ගැන දකින්නේ කියන කාරණාව. මේ කොහෙන්ද? මාකන්දරේ. මාකන්දරේ. චන්ද්‍රනෝනේ. ඔව්. අනේ මම මේ ආන්නේ ඔබතුමීගෙන් මෙච්චරයි. ඇඟපත රිදෙන්නේ නැති තැනක් කියනවාද මට? නෑ මහත්මයා. ඈ? නෑ. හැමතැනම රිදෙනවා. ඔව්. හරි බේත් ගැත්තට අඩු වෙන්නේ නැහැ. නෑ. ආන් අර මං දෙහි ගෙඩියක් තියන්නේ කිව්ව නේද? ඔව්. ආන්නේ දෙහි ගෙඩිය තියන්නේ කිව්ව ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න ඒක විසඳ ගන්න එතකොට ගැටලු ඉවරයි ඈ. පාන් ඉස්සරහට තියන්නේ. ඈ? බුදු පිළිමේ ඉදිරියෙන් තියන්න. ඒ ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ මම එතකොට කියන්න ඕනේ නෑනේ මේක গুপ্ত විද්‍යාවට අවශ්‍ය ඒ කියන්නේ කේන්දරයට එහා ගියපු වාස්තු දෝෂයට එහා ගියපු ප්‍රශ්නයක්. ඒක මේ කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. හරි? අර දැන් මම කතා කරපු දේම තමයි තියෙන්නේ. ඒක කරගන්න ඈ. එතකොට ওই ප්‍රශ්න ඉවරයි. හොඳයි අපි මතක් කරනවා දුරකථන අංක ඔබට පුළුවන් සජීව මේ මොහොතේ සම්බන්ධ වුණාම ලොකු ඉඩක් ලැබෙන්නේ නැහැ පෞද්ගලික ඔබට තියෙන සියලුම දේවල් පිළිබඳ විස්තරාත්මකව පවසන්න. ඒ හින්දා තමයි ගායන් මහත්මයාව මුණ ගැහෙන දිනයක් වෙලාවක් වෙන් කරවා ගන්න ඔබට පුළුවන් 076යි 60යි 65යි 402 076යි 60යි 65යි 402 කියන දුරකථන අංකයට කතා කරන්න. පිටකොටුව ප්‍රධාන කාර්යාලයේ අඟහරුවාදා පෙරවරු 11න් පසු ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම කළුතර කාර්යාලයේ බ්‍රහස්පතින්දා දිනයත් කුරුණෑගල කාර්යාලයේ සෙනසුරාදා දිනයත් බලපිටිය කාර්යාලයේ ඉරිදා දවසේදීත් බෙලියත කාර්යාලයේ සිකුරාදා දවසේදීත් තමයි එතුමන් මුණ ගැහෙන්න පුළුවන්. අප 076යි 60යි 65යි 402 කියන දුරකථන අංකයට කතා කරන්න. මොකද කතා කරලා ඔබට ළඟම තියෙන කාර්යාලයට දිනයක් වෙලාවක් වෙන් කරවාගෙන ඔබේ ගැටලුව වෙනුවෙන් ඔබට පුළුවන් ගායන් මහත්මයා මුණ ගැහෙන්න. නුවරින් තවත් ඇමතුමක් තියෙනවා. උමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ඔබට අවස්ථාව දෙනවා. ඊටමත් ඉක්මනින් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් කියන්නේ මොකද්ද ඔබතුමියගේ ගැටලුව? මගේ මේ නිවස පිළිබඳ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඉඩමයි. හොඳයි. අවස්ථාව තියෙනවා රැඳිලා ඉන්න. කොහෙන්ද කිව්වේ? නුවර. උමානෝනේ මේ ඉඩම මේ සල්ලි වලට ගත්ත එක නැත්තම් පරම්පරාවෙන් එන එකක්ද? ගත්ත එක මහත්තයා. ඒ ගත්ත එකක් නේ. ඕක දන්නවද කෙරවලි පැත්තක් ඉස්සිලා තියෙනවද? ඔව් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හරිද? මේ එතන මුකුත් කරන්න බෑ. ඔබතුමියගේ එතනට ඉස්සරහෙන් මේ කවාකාරව මල් පෝච්චි තුනක් තියන්නකෝ. ඒ කියන්නේ අර අඩසඳ වගේ. හරිද? එතකොට මේ ගැටලුවෙන් නිදහස් වෙලා ප්‍රශ්නේ විසදෙයි ඈ. හරි. හොඳයි. ඉතාමත් සරල විසඳුමක් දුන්නේ. ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ සරල විසඳුම තුළින් මේ ගැටලුව විසඳ ගන්න ඔබට හැකියාව ලැබෙයි. හැබැයි කතා කරලා මුණ ගැහිලා තවත් දෙයක් දැනගන්න අවශ්‍ය නම් 076යි 60යි 65යි 402 076යි 60යි 65යි 402 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්නත් අවස්ථාවක් තියෙනවා. දැන් ගායන් මහත්මයා අපි ඒ දුරකථන ඇමතුම් ලබා ගන්න කලින් ඔබ පැහැදිලි කරමින් හිටියා මේ වාස්තු විද්‍යාවේ තියෙන ගැටලු කියලා බොහෝ දෙනෙක් පැවසුවාට පස්සේ ඔවුන් නිවාස පරීක්ෂා කරලා අවසානයේදී ඔබ කී හිටියේ මේ එක බිත්තියක්වත් ඉතුරු කරන්නේ නැති වෙන්නම ගෙවල් කඩන්න සිද්ධ වෙනවා කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් අරුණී ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේම මගේ විසඳුම තේරුණානේ. මම කඩන්න කිව්වේ නෑනේ. ඔව්. හරි. දැන් අපිට අරුණී එක ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ ගේත් හදලා. හරිද? අන්තිමේදී වතුර ඇත්තෙත් නෑ වතුර ගන්න තියෙන ගිනිකොන දිශාවේ. ගිනිකොන දිශාවේ ලින්ක් කපන්නේ නෑ. දැන් මොකද කරන්නේ? ගේ කඩන්නේ. හැබැයි මම දන්නේ අනිත් වාස්තු විද්‍යාව ගැන මම දන්නේ නැහැ. නමුත් මේ අම්බලන්ගොඩ පරම්පරාව නම් ඒකට විසඳුම් තියෙනවා. ගේ කඩන්නෙත් නැහැ. ඒ ලිඳ හාරලා තියෙනවා නම් ලිඳ ඊශාන දිශාවට හෝ උතුරු දිශාවට විශේෂයෙන් උතුරු දිශාවට හරවලා දෙනවා. ගේ තියෙනවා ලිඳ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි නෑ කඩන්න ඕනේ. ඒක තමයි වාස්තු විද්‍යාව කියන්නේ. වාස්තු විද්‍යාව කියන්නේ තියෙන දේවල් කඩ යන එක නෙවෙයි. හරි. අනිත් කැලේ එකතු කරන එක නෙමෙයි. ඕනේ නෑනේ Tamanට ඕන දෙයක් කරගන්න බැරියයි. ඔව්. හරි. එතකොට අරුණි අපි වාස්තු විද්‍යාව කියන්නේ ඔන්න ඔතන.
ඕක තේරුම් නොගෙන ඕක ඉතින් පරම්පරාවෙන් ඕන එකක්. එහෙම නැතු මේ පොත්පත් ලියලා තියෙනවා, පොතක් අරගෙන කියෝලි ඉවරලා ඒකේ තියෙන දේ බලලි ඉවරලා මම වාස්තු විද්‍යාව දන්නවා කියලා ගිහිල්ලා මිනිස්සු අමාරු දාන්න එපා. හරි මේක පැහැදිලිව කියන්නේ. එහෙම කරන කට්ටියට. එහෙම නොකරන කට්ටියට කියන්නේ හැබැයි හුදෙක් අපගේ ශාස්ත්‍රය මේ කඩන් නැතුව විසඳුම් ලබා දෙන කෝණපාද වෙනස් කළ විසඳන ශාස්ත්‍රය නම් ඉතින් කාගාවත් නැහැ. ඉතින් ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා ජීවිතයේ අමාරුවෙන් හදාගත්ත ගෙදර අමාරුවෙන් හදාගත්ත නිවස කඩනට වඩා අපි කෝණපාද වෙනස් කළා ඒක අපේ දෝෂිවත් කරගත්තාම ඉවරනේ අරුණි. එතරනේ විසඳ ගන්න ඕන තැන නේද? විසඳ ගන්න ඕන තැන එතරනේ. නේද? දැන් මෙතන කරන්නේ උණ හැදුනාට පස්සේ පෑ 6න් 6ට මේ පැන්ඩෝල් පෙත්ත දෙනවා. අනේ පෑ 6න් 6ට උණ එනවා. හැමදාම උණ. ඊට වඩා හොඳ නැද්ද? උණට බෙහෙත් දෙන්නේ නැතුව අර උණ එන්නේ ඇයි කියලා හොයලා එතනට බෙහෙත් දුන්නාම එතනින් ඉවරයි. ලෙඩේ මුලට බෙහෙත් කරන්න ඕනේ. මුලට බෙහෙත් කරාම දවසෙන් දෙකේ උණත් නැහැ ලෙඩෙත් නැහැ. හොඳයි. දුරකථන ඇමතුමක් තියෙනවා ඉන්දිකා මහත්මිය සුබ උදෑසනක්. සුබ උදෑසන. කොහෙන්ද ඔබතුමිය සම්බන්ධ වෙන්නේ? මෝදර කොළඹ පාර. මෝදර. හොඳයි. මොකක්ද දැනගන්න අවශ්‍ය වෙන්නේ ඔබතුමියට? මට මගේ ගෙදර ගැනයි ගෙදර කට්ටියගේ ගැනයි තමයි දැනගන්න. හොඳයි. හොඳයි. දුරකථන ඇඳලා ඉන්න අපි බලමු. කොයිද නම මොකද කිව්වේ? ඉන්දිකා. මෝදර. ඉන්දිකා නෝනේ. ඉතින් ගෙදර ගැන නම් කියත හැකි. ගෙදර කට්ටියට ඉතින් ගෙදර ගැන කියනකොට ගෙදර කට්ටිය ගැන කියවෙනවා. පැහැදිලිද? ඔව්. ඇත්තටම මේ ගෙදර ඕගොල්ලෝ ජීවත් වෙනවා නම් මට හරි පුදුමයි. පැහැදිලිද? ඔව්. ඕගොල්ලෝ මන් දන්නේ එන්න වැටෙන්න ඕන තැනට වැටිගෙන යනවා. ඔව් ඒක ඇත්ත. පල්ලෙහාට බින්දුවර වැටෙන්නේ ආර්ථික වශයෙන්ද සමාජික වශයෙන්ද මානසික වශයෙන්ද ගස්තන ඔක්කොම තියෙනවා. ඔව්. මං හරිද? හරි හරි. ඒක ඇවිල්ලා නෝනේ මේ වාස්තු විද්‍යාවවත් මොකක්වත් කේන්දරවත් නෙමෙයි මේක গুপ্ত විද්‍යාවට අයිති කාර්යයක්. ඒක හරියට කරගන්න. එතකොට ওই ප්‍රශ්නේ එතනින් ඉවරයි. අද කතා කරෙත් ඔය ගැන තමයි උදේ පාන්දර. ඔව් අනිවාර්යෙන් අපි කතාව පටන් ගත්ත තැන එතනදී යම් දෙයක්ත් ඔබතුමා කිව්වා නේද? ඒකත් අපිට නිවසේ කරන්න පුළුවන්. දැන් වැඩසටහනේ ඔබට එතන මගේ හැරුණා නම් අපිට පුබ්ට පුළුවන් YouTube එක TV Supreme YouTube නාලිකාවට ගියොත් Supreme Life වැඩසටහනේ ඉසිවරිසව විශේෂාංගය ආයෙත් නරඹන්න. එතකොට අපි මතක් කරනවා දුරකථන අංකය අපි ලබා දෙනවා. ගෑනු මහත්මයාව මුණ ගැහිලා දිනයක් වෙලාවක් වෙන් කරලා මුණ ගැහිලා ওই සියලුම දේ පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඔබට පෞද්ගලිකව ලබා ගන්න පුළුවන්. 076යි 60යි 65යි 402 076යි 60යි 65යි 402 කොළඹ අවට කෙනෙක් නම් ඔබට පහසුයි පිටකොටුව ප්‍රධාන කාර්යාලයට යන එක අඟහරුවාදා පෙරවරු 11න් පස්සේ ඒ කියන්නේ මේ වැඩසටහන අනතුරුව තමයි එතුමන් කාර්යාලයේ වැඩ පටන් ගන්න අඟහරුවාදා දවසේ. ඒ වගේම කලතර කාර්යාලයේ බ්‍රහස්පතින්දා දිනයේදීත් කුරුණෑගල කාර්යාලයේ සෙනසුරාදා දිනයේත් බලපිටිය කාර්යාලයේ ඉරිදා දිනයේදීත් බෙලියත කාර්යාලයේ සිකුරාදා දිනයේදීත් තමයි එතුමන් මුණ ගැහෙන්න අවස්ථාව තියෙන. දැන් හරි ගැටලුවට හරි විසඳුම. හරි හඳුනා ගැනීම තමයි ඔතන වැදගත් නේ. මෙතන ගෙදර ප්‍රශ්න තිබ්බට වාස්තු ප්‍රශ්නයක් නැහැ. දැන් උන් ඔතන තමයි අරුණි මං කියන්නේ. ඔව්. ගස් දොස්තර හම්බුනාට පස්සේ අපි ගිහිල්ලා බලන්නේ නැහැ. ඔව්. අන්තිමට බෙහෙත් වැරදුනාට පස්සේ ලෙඩේ හොඳ වෙන්නේ නැති උන්ට ගිහිල්ලා බලනවා මේ දොස්තරද කියලා. උඩින් ගහලා තියෙනවා පසු වෛද්‍ය කියලා. ඒක චූටියෙන් තියෙන්නේ. ඊට පස්සේ කල්පනා කරනවා යකෝ මේ බෙහෙත් අරන් තියන්නේ කාගෙන්ද? මේ වැරදි තැනන්නේ. වැරදි තැනින් බෙහෙත් අරගෙන ලෙඩේ අනිත් පැත්තට ගිහිලි වෙලා තමයි හරි තැනට එන්නේ. ඉතින් දැන් මේ වගේ ගොඩාක් ප්‍රශ්න පුදුම විදියට මානසික ප්‍රශ්න ඇවිල්ලා ගොඩක් අය අඬාගෙන ඇවිල්ලා හැබැයි hina වෙලා යනවා. මං කරන්නේ hina ඒ ප්‍රශ්නෙට විසඳුමක් දීලා hinaව දීලා යවන්නේ ප්‍රශ්නේ මං තියාගෙන විසඳුමක් දීලා ඒ විසඳුම තුලින් ඒ ප්‍රශ්නේ ඉවර කරනවා. මටත් හරි සතුටුයි ඒක. ඇත්තට මං කරන රැකියාවත් එක්ක ඇත්තට මං හරි සතුටින් මේ රැකියාව කරන්නේ. එන්නේ ප්‍රශ්න මට හැබැයි ඒක මට දැනෙන්නේ නැහැ. මේක හරි ගැටලුවක් අනුන්ගේ ප්‍රශ්න නේද මට එන්නේ කියලා මට දැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ මම මේකට විසඳුමක් දෙන්න ඕන. මේ මිනිස්සු ගොඩ දාන්න ඕන. මේ මිනිස්සු ජීවත් කරවන්න ඕන කියන තැන මම ඉන්නේ. ඒ නිසා මම මේ ප්‍රේක්ෂකයෝ ගෙන්නේ එක්තරා මට්ටමකට. ඒ කියන්නේ මට වැඩක් නැහැ. අර මොකද්ද අර ආලෝක කියන සතාට සුනකයට වැන්දනේ අපේ මිනිස්සු. සාම්පාගමන යනකොට. එතන ඉන්න එපා. එතනින් උඩට එන්න. අපි එතෙන්ට ඉන්න ඕන මිනිස්සු නෙවෙයි මේ ලංකාවේ ඉන්නේ. එතනින් උඩට එන්න. උඩට ඇවිල්ලා බලන්න මේක තර්කානුකූලව මේක කරන්න පුළුවන්ද මේක වෙන්න ඕන දෙයක්ද? නිතරම කල්පනා කරන්න. නිතරම කවුරුහරි කිව්ව ගක් පළියට අහවල් තැන හොඳයි කියලා පොලිමේ ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා කියන දේ පිළිගන්න යන්න එපා. අහන්න. කවුද කරලා තියෙන්නේ? ව්‍යාපාරයක් කරන කෙනෙක්. ව්‍යාපාර කරන කෙනාගේ එක්ක නම කියන්නේ එක්ක හැඩරුව කියන්නේ. දැන් මම නම් කෙලිම කියනවා මෙන්න නම මෙන්න හැඩරුව කියලා. හරි.
එතකොට ප්‍රශ්න නැහැ හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. මං කියන්නේ එතකොට ගැටලුවක් නැහැ. මං කියන්නේ එහෙම නැතුව මේ කිව්ව ඊට පස්සේ කියනවා. ඊට පස්සේ හැර කරනවා. අහන්න එපා මගෙන් කියලා. ඒ කියන්නේ පට්ටපල් බොරු. ඔව්. හරි. මං ඊවට තරහනේ කිව්වා ඒගොල්ලෝ කරන විදිය. හරිද? ඒ නිසා අරුනේ මම ජනතාවගෙන් ඉල්ලන්නේ ජනතාව බුද්ධිමත් වෙන්න. ශාස්ත්‍රය විනාශ කරනවා. ඕවලින් වෙන්නේ ශාස්ත්‍රය විනාශ. දන්නේ නැතුව වැඩ කරන්න කියලා ශාස්ත්‍රය විනාශ වෙනවා. මේ ශාස්ත්‍රය ඇවිල්ලා හෙළදිව මේ රටේ රාවණා රජුරවන්ටත් එහා ගියපු පටන් ගත ශාස්ත්‍රයක්. මේක කොච්චර දියුණු රාජ්‍ය බවට පත් වෙලා තියෙනවද කියලා අපිට පොත්පත් වලින් සඳහන් වෙනවා. හරි. මේ රාජ්‍ය තමයි මේ රට තමයි මේ අපි දැන් මේ විනාශ වෙලා යන්නේ. ඒකට හේතුව තමයි අපි එන්න මානසිකව වැටලි ඉවරයි. අපි අපේ දේවල් තව කෙනෙකුට බාර දීලා ඉවරයි. අපි එයා කරනකම් බලාගෙන ඉන්නවා. ඇයි අපිට අපේ දේ කරන්න බැරි? ඇයි අපි ඒ ගැන දැනුමක් නැත්තේ? ඇයි අපි හැම දෙයක් ගැනම දැනුමක් තියෙනවා නම් අපි කාටවත් අමාරු දාන්න පුළුවන් දරුවෝ? බෑ. අනේ එතෙන්ට එන්න. තමන් මොන ආගමේ දරුවත් කතෝලික වේවා, බෞද්ධ වේවා, හින්දු වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා මොන ආගම දරුවත් තමන්ගේ ආගම ගැන තමන් දැනුමත් වෙන්න, තමන් ඒ හරි විශ්වාසය තියාගන්න. ඒ විශ්වාසය තුලින් ඒ ගැටලු ඉවර වෙනවා. මම මේ කතාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා උපාසක මහත්තයෙක්ට එකකට යන්න බෑ. යන්න බැරි වෙනකොට එයාට හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ එයා බලනවා මොකද කියලා. ඒතකොට එයාට යම් කිසි දෙයක් කියනවා. මට ඔතනට යන්න එපා උඹ. මට යන්න බෑ. එයා අහනවා ඔයා කවුද? මම යකෙක්. මම උඹව පාලනය කරනවා. මට යන්න බෑ ඔතනට. ඒතකොට අහනවා ඇයි යන්න බැරි? ඒගොල්ලෝ එක්තරා දෙයක් සමාදම් වෙලා. මොකද සමාදම් වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ තිසරණේ සමාදම් වෙලා. ඒ නිසා ඒ ගෙදරට මට යන්න බෑ. මේ ඇත්ත කතන්දරේ. හරි. එතකොට මෙයා කල්පනා කරනවා මෙයාගෙම තමයි මේකම දැනගන්න පුළුවන්. මෙයා දන්නේ නැහැ ඒතකොට තිසරණේ කියන්නේ මොකද්ද කියලා. මේ බුදුන්ගේ කාල කතාවක් නේ. එතකොට තිසරණේ කියනකොට එයා කියනවා මොකද්ද පළවෙනි එක? බුද්ධං සරණං ගච්ඡාමි. මේ විදිහට ධම්මං සරණං සංඝං සරණං කියනකොටම හරි. ඒක උරේ මාළු උරේ පිටේ තියෙන කැපුවාගෙන අර යකාට ඉන්න බෑ ඌ යනවන්න දාලා. එතකොට තමන් බෞද්ධ වේවා, තමන් කතෝලික වේවා, තමන් මුස්ලිම් වේවා, තමන් හින්දු වේවා, තමන්ගේ ආගම ගැන හරි ශක්තියෙන් භක්තියෙන් මේ ශ්‍රද්ධාවෙන් වැඩ කරනවා නම් ඒ බලවේගය එන්නේ නැහැ. බලවේගය එන්නේ නැති ඇයි? අපේ ශරීරය ධනාත්මක වෙනවා. ධනාත්මක වෙනකොට මේ ඍණ බලවේග මේගොල්ලන්ට අපිට ඇතුල් වෙන්න බෑ. අපි ඍණාත්මක වෙන්න අපිට ප්‍රහාරද ප්‍රමාණය වැඩි. අපිට ඒගොල්ලෝ උපරිම උත්සාහ කරන හැමතිස්සෙම ප්‍රහාරයක් දියත් කරන කොයි වෙලාවෙද කියලා. ඒ නිසා මේ අපිට ආදරේ නැහැ. මේ මැරිච්ච මියගිය කට්ටිය බලන්නෙම අපිව අමාරුයි දාන. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ ඉන්න තැන තමයි හොඳ. හරි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන හරි ධර්මානුකූලව ජීවත් වෙන්න. එතකොට අපිට මේ ගැටලු නැහැ. එතකොට දෙවිවරුන්ගේ ආශිර්වාද මේ හැම දෙයක්ම ලැබෙනවා. එතකොට මේ ගැටලු ඉන්නේ නැහැ. හැබැයි ගැටලු එන්නේ හේතුව තමයි අපි අපේ ජීවිත තව කෙනෙකුට බාර දෙන එක. අපි දන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ. අද ඉන්න පරපුර මොකද්ද? ඕව මනස්ගත ඕව ඔහොම තියෙන්න පුළුවන්ද? ඕවට පුළුවන්ද? මෙච්චර දේවල් කරන්න කියනවා. අන්තිමේදී වැඩේ යනගත්තට පස්සේ එනවා අනේ කොහොම හරි ගොඩ දාලා දෙන්න කියලා. මේ තමයි කතන්දරේ. ඉතින් මේවා අත්දැකීමෙන් මම මේ කියන්නේ. අර මේවා මේ හිතලු නෙමෙයි. ගිහිල්ලා කරලා ගොඩ දාලා දීපු නිසා මම මේ කියන්නේ අත්දැකීමෙන්. ඒ නිසා කරුණා කරලා තමන් ගැන හිතන්න, තමන් ගැන හිතලා වැඩ කරන්න. අනුන් හැමදේම කියනවා කියලා මේ අහවල් තැන හොඳයි එතනට ගිහිල්ලා බලන්නේ කියලා ඒක කිව්වයි කියලා එහෙම හිතන්න එපා. තමන් බලන්න. තමන්ට තියෙන දේ මොකද්ද කියලා. සමහර බහිරව ඉන්නවා මේ අරුණි රතු පාට ගාවන්නවත් බෑ. මල් විතරයි ගන්නෙ බහිරව පූජාවට. මල් විතරයි. හරිද? ඉතින් ඔතනට රතු පාට මලක් දැම්මොත් වැඩි ඉවරයි. මේවා ගැන මං කියන්නේ ඒකයි. අනිත් එක අරුණි දැන් තියෙනවානේ. දැන් අපි බුලත් කොලයක් ගන්නකොට මේ බුලත් කොල අපි තියනකොට ස්ත්‍රී බුලත් කොල, පුරුෂ බුලත් කොල, නපුංසක බුලත් කොල. ස්ත්‍රියකට වැඩක් කරනවා නම් ස්ත්‍රී බුලත් කොලේ තියන්න ඕන. ඒක බුලත් කොලේ තියෙන තැන මං කියන්නේ ඒක අපේ ශාස්ත්‍රීය කොටසක්. එතකොට පුරුෂ බුලත් පිරිමියෙකුට නම් පුරුෂ බුලත් කොලේ මොනම හේතුව නිසා නපුංසක බුලත් කොලේ තියන්නේ නැහැ. හරි. ඒ වගේම තියෙනවා අරුණි මාන්ත්‍ර ශාස්ත්‍රය තුලත් තියෙනවා ස්ත්‍රී පුරුෂ නපුංසක කියලා මන්ත්‍ර. හරිද? මේවා හොයන්නේ අවසානයේ. අවසානයෙන් තමයි අපි කියන්නේ මේක පුරුෂ මන්ත්‍රයක්, මේක නපුංසක මන්ත්‍රයක්, මේක ස්ත්‍රී මන්ත්‍රයක් කියලා. දැන් බං ඕක කියන්නේ යන්නෙත් නැහැ. මොකද හේතුව ඕකත් ඒකත් මගේ ගාව තිච්චදී. වැරදි කෙනෙකුට ගියොත් මේක වැරදි දෙයක් කරන නිසා. හරිද? එතකොට මේ ස්ත්‍රී මේවා දන්නේ නැතුව නෙමෙයි කරන්නේ.
අනිත් එක බලන්න මන්ත්‍ර ගුරුකම් කරනවා නම් සම්පූර්ණව මේවල තියෙන මොනවද? බැඳි අකුරු. දැන් බුද්ධ ගජ්ජය සකස් කළේ කියව නැතු කොහොමද බැඳි අකුරු කියවන්නේ? හරි. මේවල හරියට උච්චාරණය වෙන්න ඕන අරුණි. හරිද? දැන් මේ දේවල් එක තමයි මේ ගනුදෙනුව යන්නේ. ඒත් කොහොමද මේ අපි මේ දේවල් එක්ක ගනුදෙනුව යනකොට කොහොමද විශ්වාස කරන්නේ? එතනට තමයි මම කියන්නේ බුද්ධිමත් වෙන්න කියලා. එතනට තමයි මම කියන්නේ හරි දේ වටහා ගන්න කියලා. මේ කෑ ගහන්නේ ගුරු කඩාගෙන අරුණේ මොකටවත් නෙමෙයි. රටේ ජනතාව මේ ඉහළ මට්ටමට ගෙනල්ලා තර්කානුකූල බුද්ධියකට ගෙනල්ලා මම නම් කියන්නේ අපි මට හරි සතුටුයි. ඊට පස්සේ මැරුණත් කමක් නැහැ. හොඳයි. ඒ බුද්ධිමත් බව, ඒ තාර්කික බව, ඒ දැනුම ඔබට ලබා දෙන තමයි ගන්න මහත්මයා හැමදාමත් ඉසිවරිසව විශේෂාංග දෙන උත්සාහ කරේ. ඒක එදත් අදත් හෙටත් ඒ විදිහටම තමයි එතුමන්ගේ ප්‍රකාශ තුළ එතුමන් හැමදාමත් සත්‍ය කතා කරනවා. ඔබට අවබෝධ කරනවා. සමහර දේවල් ඉතාමත් පුංචියට ඔබට විසඳ ගන්න පුළුවන් අවස්ථා ඔබ අපරාධය ඔබේ ජීවිත, ඔබේ මුදල්, ඔබේ කාලය සියලුම දේ නාස්ති කරගන්න තියෙන. එහෙම නොවි ඔබට ජීවිතේ ගොඩ යන්න පුළුවන් තැනකට මඟ හදන්න තමයි එතුමන් හැමදාමත් වෙහෙසිනේ. මතක් කරන දුරකථන අංකය 076 60 65 402 076 60 65 402 ඔය අංකයට කතා කරලා දිනයක් වෙලාවක් වෙන් කරවාගෙන ඔබට පුළුවන් ළඟම කාර්යාලයට ගිහිල්ලා ගෑන් මහත්මයා මුණ ගැහෙන්න පිටකොටුව ප්‍රධාන කාර්යාලය අඟහරුවාදා පෙරවරු 11න් පස්සේ ඒ වගේම කළුතර කාර්යාලයේ බ්‍රහස්පතින්දා දිනයත් කුරුණෑගල කාර්යාලයේ සෙනසුරාදා දිනයත් බලපිටිය කාර්යාලයේ ඉරිදා දිනයත් බෙලියත් කාර්යාලයේ සිකුරාදා දිනයත් වශයෙන් තමයි එතුමන් දින වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔබට මුණ ගැහෙන්න බලන්න. ඊට අමතරව අඟහරුවාදා දවසට ඔබට ඉසිවරිසා විශේෂාංගයත් එක්ක උදේ 9:30ට එකතු වෙනවා සජීව එතුමන්ගේ මේ සාකච්ඡා නරඹන්න. ඒ වගේම ඔබට තියෙන ප්‍රශ්න වලට සජීව අපි දුරකථන අංකයට මැදිරියට කතා කරලා යම් සහනයක් ලබා ගන්නත් අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි ලබන අඟහරුවාදාවේ ඔබතුමන්ව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි අදාවට. ආයිබෝවන්. කෙටි විරාමයකින් අනතුරුව අද දවසේ අවසන් විශේෂාංගයෙන් අපි ඔබ මුණ ගැහෙනවා. රැඳිලා ඉන්න.